මම මේ මීටින් එක දිහා බලාගෙන ඉන්නවා. ඉස්සර කරපු ඉස්සර ගෙන්නන්න අය හයකට මොකක් ගහගෙන ඉඳලා ඇයවල ඔය සද්දේ තමයි කතා කරන්නේ. එන පටන් ගමු. ඒක දැන් අර මම පිටි ගණන් කරේ පොඩ්ඩක් ඇප්ලයි ස්ටෙප් වලට ආසයි දෙන්නේ. මේක දැන් එක්සෑම් එකට ફોකස් කරලා කරමු. මම 22 පේපර් එකෙන් ගන්නවා. 22 පේපරේ මට දෙන්නන්න පුළුවන් ද ගන්න. ඔයාලගේ එකයි දෙන්නේ. දැන් තව ටෙක් හරි මොකක් හරි. හරියද? මට පේපරේ පොඩ්ඩක් බලා ගන්න. මේ විදිහට. මම මේක බලන්න. මේ පේපරේ ෂෙයා කරන්න දෙයක් නැහැ. ඉසි දෙක එක මම බෝඩ් එකට යනවා. මේ මයික් එක මෙතනින් තිබ්බොත් ඇහවද? ඇහව. මම කියන ඔක්කොම ටික මම මුලින්ම ලියන්න මොනවද අපි ඉන්න පුළුවන්. apply statistic එකේ distribution set එක තියෙනවා. එතකොට ඒකේ මම බර්න්ලි කියලා එකක් මේක මේ මොකද්ද බර්න්ලි ට්‍රයල්ස් කියන එක. කියන්නේ මම පැහැදිලි කරන්නේ මම නිකන් කියාගෙන යනවා විතරයි. මේ මොකක් හරි අපි ටෙස්ට් එකක් කරොත් එහෙනම් මේකේ එන්න පුළුවන් අවුට්පුට් දෙකයි නේ. ඒකට අපි කියන්නේ ටෙස්ට් එකක් කියලා. බර්න්ලි ට්‍රයල් එකක් කියලා. කියන්නේ කාසේ පොඩි දැම්මොත් හෙඩ් එක හරි ඒ වගේ. ඒතර ඕකෙන් තමයි මුළු ඔක්කොම ඇප්ලයිඩ් ස්ටැට් නිකන් පටන් ගන්නවා. ඔතනින් පටන් ගන්නවා ජියෝමෙට්‍රික් ඩිස්ට්‍රිබියුට්. ඊට පස්සේ ඕක තව ටික ජෙනරල් කරලා ලියනවා අපි බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන්. බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් ආය හයිපර් ජියෝමෙට්‍රික් ඩිස්ට්‍රිබියුෂන් තව සෙට් එකක් තියෙනවා මට හරියට මතක නැහැ. ඊට පස්සේ Poisson distribution. Poisson distribution. Poisson distribution. Exponential distribution. आय gamma variable කියලා කොහොම 아무තු distribution set එකක් ගැන කතා කරන්න තියෙනවා. හරිද? මම දැන් කතා කරන්නේ නැහැ මේවා. මම එක්සෑම් එකකට නෝන්නවා මෙන්න මේ Poisson distribution එක පොඩ්ඩක් දැනගෙන ඉන්න එක හොඳයි. ඒකෙන් මොකද ඊට පස්සේ මේ ඔක්කොම distribution අපිට පුළුවන් දැන් මේක distribution එකක output set එකක් එනවනේ අපිට. ඒ output set එක දැන් මොකක් හරි trial මොකක් හරි ටෙස්ට් එකක් කරලා තමයි මේකේ output ටික අපි ගන්න. ඔය වගේ තව ටෙස්ට් එකක් කරන්න පුළුවන්. තව ටෙස්ට් එකක් කරන්න පුළුවන්. මොම ටෙස්ට් ගොඩක් කරලා අපිට sample එකක් හදාගන්න පුළුවන්. ටෙස්ට් වලින් ඉන්නේ. ඒ sample එක එකතු කරලා අපිට අලුත් නිකන් මෙයාලගේ එකතුව සම් එක කියන එකත්
ඩිස්ට්‍රිබියුෂන් එකක් වගේ දෙන්න ඕන. ඒ වගේම මෙයාලගේ මීන් එක තියෙනවනේ. මීන් එක ඔන්න ඔය වගේ ඩිස්ට්‍රිබියුෂන් එකක් විතර දෙන්න පුළුවන්. ඉතින් ඒවා අපි කියනවා මෙන්න මේවා normally හැසිරෙනවා. ඒ කියන්නේ normal distribution වගේ හැසිරෙන මේ ඕන්න ටෙස්ට් එකක් distribution එක. ඒ කියන්නේ මෙයාලගේ distribution එක ඇඳුත් එහෙම මෙයාලගේ එන්නේ නිකන් මේ තේරෙන්නේ නැති දේ අවුලක් නැහැ. නිකන් මේ මොකක් හරි ඕරල් අයිඩියා එකක් ගන්න කියන්නේ. මේ බයිනෝමියල් එකේ මෙන්න මෙහෙම 33ක් එන්න පුළුවන්. පොයිසන් එකේ මෙන්න මෙහෙම මොකක් හරි එහෙම එකක් එන්න පුළුවන්. ඔය ඕන එක සම් එක හරි මීන් එක හරි අපි කැල්කියුලේට් කරොත් සාම්පල් ගන්න වැඩි වෙන තරමට තමයි මේ normal ගතිය වැඩි. normal කියන්නේ ඔය ඕන එක අපිට මෙන්න මෙහෙම බෙල් කර්ව් එකක් විදිහට හදා ගන්න පුළුවන්. හරිද? අපි ඉන්නේ ඒකට කියනවා sampling distribution කියලා. sampling distribution කියලා ඔන්න ඔය ඕන එක normal විදිහට හදා ගන්න පුළුවන් එක භාවිතා කරලා සෙට් එකක් ඉගෙන ගන්න තියෙනවා. එතකොට මේක යටතේ අපිට confidence interval කියලා එකක් ඉගෙන ගන්න තියෙනවා. confidence interval ඔන්න ඔහම සෙට් එකක් ඉගෙන ගන්න තියෙනවා. එතකොට මේක නිකන් applied stat වල නිකන් හරය වගේ. ඒ කියන්නේ මේක අපි දැනගන්න ඕනේ මේක ඔයාලට මතක ඇති ටිකක් මේ second sem එකේ තිබුණේ තනිකර මේක මේව නැතුව මේකෙම කෙලින් අරන් normal distribution එකකින් අපි z value හෙව්වා p value හෙව්වා මතකද second sem එකේත් කරන්නේ. ඔන්න ඕක පොඩ්ඩක් දැනගන්න ඕනේ. මම ඒක පැහැදිලි කරන්නම්. ඒතර මේක නිකන් හැම එකටම ඕන වෙනවා. ඊට පස්සේ ඔහම t distribution තව chi square කියලා එකක් තියෙනවා. ඔය ඔක්කොම ඔය sampling distribution එකට තමයි ආන්නේ. හරිද? මේ වගේ අපි ගන්න යනවා. හරිද? ඒ ටික හරි. ඊට පස්සේ ඉගෙන ගන්න තියෙනවා hypothesis testing කියලා. මේක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ උපකල්පනය මත අපි ටෙස්ට් එකකින් කොහොමද ඩිසිෂන් එකක් ගන්න කියන එක තමයි මේකෙන් කියන්නේ. ඒත් මේක යටතේ එන්න ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. මේකේ තමයි ඉක්වේෂන් වැඩිම සෙට් එක තියෙන්නේ. මේක ඉගෙන ගත්තා කියන්නේ මේකේ තමයි නිකන් පාස් ටේබල්ස් එකක 4න් 3කටත් අර වැඩි 4න් 3.5ක් වගේ ඉන්නේ මේක. හරිද? 4න් 3.5ක් වගේ ඉන්නේ. ඒ කියන්නේ හැම එකටම පොඩි කැලලක් hypothesis test scene එකක් තියෙනවා. ඒ කියන්නේ linear regression මේකෙන් පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා linear regression කියලා. කියන්නේ ඒකේ තුල පොඩි කැලලක් තියෙනවා hypothesis test. ඒකට hypothesis testing ඉගෙන ගන්න එක ගොඩක්ම වැදගත්. මේක නිකන් දැන් maths එක දැනගන්න ඕන අපි එකතු කිරීම අඩු කිරීම දැනගන්න ඕන වගේ මේක නිකන් බේසික් එක වගේ තියෙනවා අපිට. මේක තමයි අපිට දැනගන්න ඕනේ එක අනිත් ඒවා ඔක්කොම කරන්න. හරි. නිකන් අර ඒ level maths වල trigonometry වගේ. ඒක ඕනෙම හැම එකට apply කරලා අන්තිමට linear regression. හරිද? ওই ටික තමයි තියෙන්නේ. hypothesis testing වල මම තව මේක බෙදනවා. ඒ කියන්නේ categorical test කියලා තව තුනක් තියෙනවා. හරි අපි බලමු. මම past paper එක කියන්නම් ඊට පස්සේ ඒකෙන් පොඩ පැහැදිලි කරන්න බලන්නම්. ඒකට මේ මට ෂෙයා කරන්න විදිහක් නැහැ මේ past paper එක නම් ඔයාලට තියෙනවා මේ 22 බැච් එකේ පේපර් එක ගන්න බලමු මේකෙන් ගොඩක් තියරි කවර් කරගන්න මම නිකන් මේ ප්‍රශ්න ටිකට යන්න නිකන් කියවලා මේ පළවෙනි එකේ තියෙන probability density function of gamma function. අර මම කියව නේද මැදදී gamma එකක් කියලා. ඒක තමයි ඉතින්. gamma function. ඉතින් මේකේ දැනගන්න ඕනේ නිකන් මේක දැන් මේකේ නම් දීලා තියෙනවා මේ equation එක. එහෙම නැති වෙන්නත් පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ගානේ බලන්නකො produce
දැන් පළවෙනි එක නිකන් gamma distribution එක. මම කරන්න යන්නේ නැහැ. නිකන් කියනවා. There's a production line is designed to at least දෙවෙනි එකේ hypothesis testing. තුන්වෙනි එකේ hypothesis testing. හතරවෙනි එකේ hypothesis testing එක. දිගටම hypothesis testing තමයි තියෙන්නේ. එතකොට මොකද කරන්නේ? මොනවද sample distribution කියන්නේ? sample distribution මම කිව්වා එකක් දුන්නේ කයි රිසර්ච් තිබුණේ. confidence interval එකකින් they continuously are speed මම sampling distribution එකෙන් පටන් ගන්නවා. sampling distribution එකටදී තියෙන්නේ normal distribution එකයි ඔයාලා මම ගත්තේ T distribution කියලා. chi square F distribution ඒ ඔක්කොම sampling distribution එකට තමයි. ඒ කියන්නේ මේකේ අතේ ඉගෙන ගන්න තියෙන නිකන් confidence interval කියලා එකක් තියෙනවා. නේ ඒක විතරයි. උනාට ඒක බහිට අහන්න. බහිට අහන්නේ ඒක අහන්න නැතුව මේ තියරිය නිකන් පාවිච්චි කරලා අර hypothesis testing ගන්නකට තමයි දාන්නේ. මේක ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ. මම normal distribution එක ගන්නවා. ඔයාලට මේ විදිහට මම දැන් exam එකට මොකක් හරි එකක් x කියලා මොකක් හරි පැරාමීටර් එකක් normally distribute කරනවා කියොත් එහෙම ඔයා මේ ටික කරා. normal distribution කරනවා කියන්නේ අපි මේක ඒ කියන්නේ ඕනම distribution එකක් මම කියනවා සම් එකක් විදියට හරි නැත්නම් mean ටික හරි එකතු කරලා මේක normally distribute කරනවා කියන්නේ. ඒ කියන්නේ bell curve එකක් හැදෙනවා. හරිද? එයාගේ distribution එක bell curve එක. හරිද? ඒ කියන්නේ අපිට පුළුවන් ඇත්තටම මේකේ තියෙනවා moments කියලා යාදී. what first moment එක විදිහට දෙන්නේ අපිට mean කියන mean එක. mean එක ගැන අදහසක් තියෙනවා නේද? mean එක කියන්නේ mean data ගන්න එකතු කරලා data සංඛ්‍යාවෙන් බෙදලා ගන්න. ඒක අවුලක් නැහැ. sigma කියන්නේ sigma වර්ගය variance එක. තමයි දෙවෙනි මොමන්ට්ස් එක. තව මොමන්ට්ස් කුටි කතාව එහෙම කියලා මොමන්ට්ස් set එකක් තියෙනවා. කියන්නේ අපිට ඕනම data set එකක් සාම්පල් එකක් විදිහට ගත්තොත් අපිට මේ මොමන්ට්ස් වලින් පෙන්වලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මොමන්ට්ස් අපි හරි සාම්පල් එකක් ගත්තොත් ඔයා මට කියොත් එහෙනම් mean එකයි variance එකයි අපිට ඒ සාම්පල් එක
කොහොම හැසිරලා තියෙනවද කියලා දලා අදහසක් ගන්න පුළුවන්. කියන්නේ මොමන්ට් එක ගන්න. මොමන්ට් එකේ පද දෙකක් අඩුව ගන්නවා නම් අපිට මොකක් හරි ගේමක් ගහන්න පුළුවන්. අපිට ඉන්න තියෙන්නේ මේ මොමන්ට් එකේ මේ දෙක විතරයි. එහෙනම් මේ දෙක පාවිච්චි කරලා ගන්න පුළුවන් හදන්න පුළුවන් සරලම ප්‍රස්තාව තමයි මේ normal distribution. කියන්නේ මෙයා එන පදාවකින් මෙන්න මේ දෙන්නම. ඒක mu sigma වර්ගය කියන්නේ mu sigma වර්ගයෙන් අපි මොකක් හරි distribution එකක් පෙන්නලා දෙනවා. ඒක normal distribution. හරිද? අර මේ දෙක මේකේ වැදගත්. mu කියන්නේ මොකද්ද? sigma x දෙන්නේ. ඇත්තටම සාම්පලයක් ගත්තොත් එහෙම එතකොට ඒකේ ඉන්නේ sample mu. ඒක sample mu. ये මොනවද? මේ population parameters. population එක කියන්නේ මුළු ලෝකෙම තියෙන දත්ත සෙට් එක. අපිට මුළු ලෝකෙම තියෙන දත්ත සෙට් එක මේ ටැබුලේට් කරලා එහෙම ගන්න බෑ. ඒ හින්දා අපි සාම්පල් එකක් ගන්න. ඒතර ওই සාම්පල් එක ගැන අධ්‍යයනය කරන්න තමයි මේ. හරි අපි ගන්න මේ සාම්පල් එක විතර. මේ population variance එක මේ population mean එක. මේ තියෙන sample mean එක. ඒකට මේ තියෙන්නේ sample variance එක. හරි. මේ සමීකරණ නම් mean කියන්නේ මේක එන්ජින් එක කියන්නේ මේකේ මේකම තමයි. ඒක තේරුම් ගන්න නැහැ හොඳයි අය. ඕනේ නැහැ කිය ඕක දැනගන්න එක පොඩි අයිඩියා එකක් තියෙනවා. ඒකට ඔන්න ඔය බෙල් කර්ව් එක හැදෙන හැටි මම කියන්නේ නැහැ. හැදෙන හැටි මම අර පිළිගන්න මම කරා ඒක ඕනේ නැහැ මම නිකන් අතල් එකට කරේ. ඕකේ ඉන්නේ මේ සමීකරණ තමයි sigma ඉන භාගයයි සිනල් යුක්තිය sigma නෝක තමයි මේ බෙල් කර්ව් එකේ සමීකරණය. ඔය එකක්වත් ඕනේ නැහැ නේද? මම කියනවා. ෂුවර් එකට ඕනේ. ඒකට මේ නිකන් අයිඩියා එක දෙන්නේ නැහැ. ඒකට දැන් මෙහෙම තමයි ඔය නිකන් මීඩියම් බේස් එක වගේ. ආය මතකද ඔයාලට මේක එතකොට මේකට අපි කියන්නේ මේ probability set එකේ distribution යන්නේ දැන්. distribution එක probability එකේ distribution එක. අපි මේක කියන්නේ probability density function එක. PDF කියලා කියනවා. හරිද? එතකොට මෙන්න මෙතන ඉඳන් මේ set එකේ ඒරියා එක ගන්න ඕනම ඒකෙන් එන්නේ දැන් මම හිතන්න මෙන්න මෙතන x කියලා. මේ තියෙන්නේ x තියා කියන්නේ. මේ තියෙන්නේ fx නේ. නේද? එතකොට මට ඕනේ මේ මොකක් හරි x කියන්නේ variable එකක් ඈ. ඒක තේින්නේ නැද්ද? x කියන්නේ variable එකක්. එතකොට මම හිතුවත් මේකෙන් ඉන්නේ probability මේ probability density function එක නම් මේකේ area එකකින් ඉන්නේ probability එකක්. එහෙනම් මේක probability density function එක නම් මේකේ area එකකින් ඉන්නේ probability එකක්. හරිද? මේ සම්පූර්ණ probability එක නම් කීයක් වෙනවද? එකක් වෙනවා. ඒක ගන්න ඍණානන්තයේ ඉඳලා ධනානන්තයේ වෙනකම් මේ x අනුකරණය. හරිද? එතන මම කියමු මෙතන 4 කියලා. මේ x උඩයි 4 වෙන සම්භාවිතාවය අපිට ගන්න කියනවා. අපි ගන්න මෙයාව අනුකලනය කරන්න වෙනව නේද? ඍණානන්තයේ ඉඳලා 4 වෙනකම්. ඍණානන්තයේ 4 fx. හරිද? ඔන්න ඔකට අපි කියනවා cumulative density function. cumulative density function. හරි? ඒක අපි fx capital fx කියලා හඳුන්වනවා.
හරිද? ඒකට අපිට probability එක හොයන්න දෙනවා එහෙම. අපි හොයන්න නොව අනුකලනය කරනවා. දැන් අනුකලනය කරන්න තියෙන්නේ මේ fx. හරිද? ඔබ අනුකලනය කර කර ඉන්නේ කියොත් විභාගේ ඉවරයි. ඒ හින්දා අපි මේකට ටේබල් එකක් දෙනවා ඔය අනුකලනය කරලා තියෙන අගය probability අගයන් ඇතුළත තියෙන ටේබල් එකක් දෙනවා. ඒක තමයි Z ටේබල් එක කියන්නේ. පැහැදිලිද? මේක අපි කන්වර්ට් කරනවා Z අගයන් වලට. දැන් මේ තියෙන්නේ x අගයන්. මේ ෆන්ක්ෂන් එක දීලා තියෙන්නේ x අගයන්ට. අපි මේකට ආදේශයක් දානවා. මොකක්ද ආදේශය? මෙන්න මේක. x විනා පෙදීම සිග්මාට Z කියලා ආදේශය දානවා. හරිද? එතකොට මේක කන්වර්ට් වෙනවා. මෙන්න මේ බ්ලැක් කර්ව් එක. කන්වර්ට් වෙනවා Z අක්ෂයට. ठीक है මෙන්න මේ අපි මෙන්න මේ සිමෙට්‍රික් මෙන්න මෙතනට කියනවා මේක තමයි මීන් එක. සිමෙට්‍රික් වෙන තැන එතනගේ තමයි මීන් එක. මේ මීන් එක අපි දාන ආදේශ බිඳුව එක. හරි. මේක තමයි අපේ ෆන්ක්ෂන් එක. එකක්වත් දැන් මේ මහන්නේ එතන තමයි නියු තියෙන්නේ. මීන් එක කියන්නේ මෙතනට. මීන් එක කියන්නේ මොකද්ද? කොම්බෙදලා ආපල්ලයක් ගත්තා. එහෙනම් අපිට එන්න පුළුවන් වගේ ඇවරේජ් දෙන්න පුළුවන් වගේ. ඒක තමයි මොන වැඩිම ප්‍රොබබිලිටි එකක් තියෙන්නේ. පැහැදිලිද? මෙන්න මෙතන. මෙන්න මෙතන සිග්මා ගාන වේරියන්ස් එක. මෙතන ඉන්න සිග්මා ගාන ජීවිතය එක. මෙන්න මෙතන ගේනවා. ඔක අපි කන්වර්ට් කරන්නේ දැන් Z එක යනවලට. එතකොට u කියන කෙනා බිඳුව වෙනවා. u කියන්නේ බිඳුව වෙනවා. මේක මේ සිග්මා කියන එක එක වෙනවා. ඒ කියන්නේ සිග්මා කියන කෙනා සිග්මා දුරක් මේක කියනවා. මෙතන ඉඳන් මෙතනට සිග්මා දුරක් තියෙනවා කියන්නේ. ඒකේ වර්ගඵලයේ දුන්නේ මේක. මේ වර්ගඵලයෙන් ඊළඟට probability එක. ඔය probability එක වෙනවා. මෙතනින් එකක් තියෙනවා. මෙන්න මේ. ඒතර මේකේ එකයි මේකෙන් එකයි කියුම් මෙතනත් probability එක 60.2 වෙන්න ඕනේ. ඊට පස්සේ ගියාම ඔය 60.2 ඊට පස්සේ 7යි මේ 68.2 ඉන්නේ පාට කරපු එක නැත්නම් මේ දෙපැත්තම ඒක තේරෙන්නේ නැද්ද? ඊට පස්සේ අනිත් එකට කියන්නේ දකුණු පැත්තට සිග්මා ස්ටෙප් 3ක් ගිහින් වම් පැත්තට සිග්මා ස්ටෙප් 3ක් ගිහින් මේ දෙක අතර පොසිෂන් ඉන්න වර්ගඵලය probability එක අනුකූල වෙන නිසා 7යි. ඒකට අපි කියන්නේ empirical rule කියලා. ඕක කෙලින්ම නිකන් මතක තියාගත්තොත් ඔයගෙ ඉන්නේ මෙයාලගේ PSI විපාක දෙන මිඩ් එකේ කෙලින්ම අහලා ඉවිලා මිඩ් එකේ හරි රිපීට් එකක් වර රිපීට් එකක් කෙලින්ම ගන්න කියලා දුන්නා. ඒක මේක තියෙනවා කියලා දැනගන්න කියලා. ඒ 95.4 දෙන්නේ එකක් ගිය 3ක් විතර 99.4. ඒතර මේ වගේ මේ නම් ටිකක් ඇවිල්ලා පුරුදු වෙන්න ඕන කියන්නේ. CDF කියන්නේ cumulative density function එක. PDF කියන්නේ probability density function. හරිනේ? හරි. මේ දැන් උඩ තියෙන්නේ මේකනේ ඔය සාමාන්‍ය අපේ අර වක්‍රයෙන් උඩ තියෙන්නේ. හරි. දැන් ඒකෙන් අපි කන්වර්ට් කරගන්න normal distribution එක මේ normal
normal distribution එකේ මොකක්ද මේකට කියන්නේ මට කියන්නේ මොකක්ද variance එක standard deviation standard deviation ඔව් කියන්නේ variance එක නැත්නම් standard deviation එක කියාම ඔව් මම variance එක කියලා standard deviation එක කියන්නේ මේකට කියන්නේ standard deviation එක මේකේ වර්ගයේ variance standard deviation එක ඒතකොට එකක් කියලා තමයි ගන්නේ normal distribution එක හැමදේම අපි ආදේශ දාන්නේ හැම වෙලේම එකක් වෙනවා කියන්නේ එතකොට අපිට probability එක හොයන්න ලේසි වෙන්න කරන්නේ ආදේශයක් දාන්නකොට තමයි අනුගමනය හරි ලේසි වෙන්න ඒක තමයි එතකොට දැන් මට හොයන්න කිව්වොත් px 4 කියලා. ඔක සමාන වෙනවා. මට පුළුවන් මෙයාව z එක කන්වර්ට් කරන්න. z කියන්නේ මොකද්ද? x විනා mu බෙදීම sigma. එහෙනම් මම මෙතන c x විනා mu බෙදීම sigma එක දාන්න. 4 අපි හිතමු mu කියන්නේ 6යි. sigma කියන්නේ 3යි කියලා. 4 විනා 6 බෙදීම වෙන්නේ z කුඩායි. වෙන දෙක බෙදීම 3. හරිද? දැන් මේක වගුවේ තියෙනවා. හරිද? ඒකට අපිට මේක හොයාගන්න මෙයා ඕන කරන එක කරගෙන ඉන්න ඕනේ මේකෙන් ගානේ. එතකොට ඔය වගුවේ තියෙන්නේ වගුවේ සෙට් එක ගියන් ටික තියෙන්නේ මෙහෙම. බිංදුව දෙක. එතන බිංදුව 1 2 එහෙම ගිහලා සෙට් එකක් තියෙනවා. එතකොට අපි හිතමු මෙන්න මේ වගුවේ ඉන්නේ මෙන්න මෙහෙමයි. හෙන්න ගන්න මට ඒක අහද මේ කවුරු හරි මීටින් එකේ ජොයින් වෙලා ඉන්නවද නෑ තුනක් ඉන්නවා මේ ඇහෙන්නේ නැත්තම් කියන්න කියනවා හරිනේ කවුද ඉන්නේ කවීෂ මදුසාන් කියන්නේ ඔයාලයි කවුරුද එයාට පොඩ්ඩක් කියන්න එයා ඉන්නවනම් එයාට පොඩ්ඩක් ඇහෙන්නේ නැත්තම් මේ කෝල් එකක් ගන්න මිස් කෝල් එකක් ගන්න යන්නේ මට මේක අමතක දැන් ඔය සෙට් ටේබල් එකේ වගුවේ අගයන් වෙන්න මෙහෙමයි ඉසෙට් අගය තියෙනවා අපි හිතමු මෙතන තමයි ඔන්න ඔය අගය කියලා මෙන්න මේ අගය ඍණ දෙක බෙදීම 3 කියන්නේ මෙන්න මෙතන තියෙන්නේ ඍණ දෙක බෙදීම 3 කියන්නේ කීයද 0.6 මට අපරාධ මේ සාක්කුවක් තියෙන වගුවේ එන්නේ දැන් මම හිතන්නම් මෙතන 0.66 කියලා දැන් මේක ඇත්තටම ඔයාලට මතක නෑ නේද මතකද මතක නම් මම කරන්න ඕනේ නෑ මතක නෑ හරි වගුවේ දෙන්නේ ඔන්න ඔය ටේබල් එකේ Z ගන්න තියෙන්නේ මෙතන 0.1 0.0 0.1 හරි එහෙම නේ කියන්නේ. ඒතර 0.1 2 3 ඔන්නම යනවා. ඒතර අපිට ඕන 0.6 0.6 මෙතනින් ගන්නවා මෙතනින් 6 ගන්නවා ඒ ටික කනෙක්ට් වෙනවා මෙතන වැලියු එක. ඒ වැලියු එක ගන්නේ මෙන්න මේ වර්ගඵලයගේ. හරිද? එතකොට මේ cumulative probability එකක් තමයි එන්නේ. හරිද? එතකොට මෙයාගේ මෙන්න මේ p z කුඩයි හෝ සමානයි 0.66 කියන අගේ. හරිද? හරිද? කොහොමද ඔයගොල්ලෝ ඔය වගේම තමයි t distribution කියලා එකක් තියෙනවා. ඒකෙත් ඔය වගේ සින්නේ තමයි එන්නේ. ඒ කියන්නේ ඒකේ අගේ එනවා ඒ අගේට වම් පැත්තේ තියෙන වර්ගඵලය තමයි එන්නේ වැලියු එක. හරි. ඔය ටික වගුව වගුව තියෙනවා. වගුව මේ මෙතන වගුව තියෙනවා.
හරි පුළුවන් මේක ඕපන් කරන්න. මේක ෆයින් කරලා පාස්වර්ඩ් එක අයින් කරලා ටිකට අවුලක් නැහැ. ඔය තමයි දෙන්නේ ඉතින්. ඒ කියන්නේ අපිට අවශ්‍ය වගයන් ටික විතරයි ඒක දීලා තියෙන්නේ. හරිය. මම ඒතර මේ ගණන් හදන්නේ නැහැ. මේ මොකක් හරි ඕන වුණා පේපරෙන්ම ගන්නවා. මේ නිකන් හදුනා වුණා නේද? ඊළඟට ඔය ගත්තා මම x කියලා ගෙනින්න ගත්තේ. ඔය x කියන කෙනා normally distribute වෙනවා කියලා උපකල්පනය කරලා තමයි මම ඔය ඔක්කොම කරේ. කියන්නේ x කියන කෙනා normally distribute වෙනවා කියලා ගත්තේ. එතකොට normally distribute වෙන්නේ නැත්තම් normally distribute වෙනවා නම් හරි distribute වෙන්නේ නැත්තම් හරි ඒ මම කිව්වා අර sample ගොඩක් කරා ඒ වගේ mean එක ගත්තොත් එයා අනිවාර්යෙන් normally distribute වෙනවා කියලා. x කියන කෙනාගේ x භාග කරනවනේ. මෙයා අනිවාර්යෙන් normally distribute වෙනවා. මෙයා sample mean එක කියන කෙනා. කියන්නේ අපිට දෙන්නේ දත්ත සෙට් එකක්. දත්ත 10ක් දෙනවා කියමු. ඒ දත්ත 10 එකතු කරනවා. වෙනවා දත්ත ගන්න. සම්පූර්ණ ඩිස්ට්‍රිබියුෂන් එක අපිට කියනවා යාගේ මීන් එක normal distribute වෙනවා නේද මේ මම බලන්න ප්‍රශ්න එක ආව. මම ගොඩක් පැහැදිලි කරන්න මට ඒක මොකද ඒක. මේක අර මේක රූල් එකකින් එන්නේ මොකක්ද? ඒක එන්නේ මෙහෙමයි සෙන්ට්‍රල් ලිමිට් තියරම් කියලා එකක් කියන්නේ. සෙන්ට්‍රල් ලිමිට් තියරම් කියලා කියන්නේ අර මං කියවන සාම්පල් ගොඩක් ගත්තොත් එහෙනම් මේක අනිවාර්යයෙන් මෙහෙම ඩිස්ට්‍රිබියුට් වෙනවා කියලා. එක සාම්පල් එකක n කියන කෙනා කියන්නේ සාම්පල් එක සයිස් එකකින් එයා 30ට වඩා වැඩි නම් එයාගේ මීන් එක අනිවාර්යයෙන් normal distribute වෙනවා කියලා. හරිද? සම් එකත් එහෙමයි. sample size එක 30ට වඩා වැඩි නම් normal distribute වෙනවා. හරි. එයාගේ මීන් එක තමයි normal distribute. ඔව් මීන් එක normal මේක පොඩ්ඩක් ඉතින් කරන්න යනවා මේ පහක් පේපර්ස් ගණන් වලට යන්න කලින් එතකොට මම මේ මතක් වෙනවා ලියනවා දැන් අපි හිතමු normally distribute කරන දෙන්නෙක් ඉන්නවා කියලා y දෙන්නෙක් ඉන්නවා කියලා U1 sigma 1 වර්ගය U2 sigma 2 වර්ගය ඔන්න ඔය දෙන්නගේ එකතුව එයත් normal එක තමයි distribute වෙන්නේ. එතකොට එයාගේ mean එක හැදෙන්නේ mu1 දන mu. ඔක ඔප්පු කරලා ගන්න පුළුවන් ඒක කරන්න.
මාර මේ variance එක දෙන්නේ sigma 1 වර්ගය දාන්නේ sigma 2 වර්ගය. හරිද? ඒක කොහොම ගන්නවද එනවා. බලමු. ඒතර ලෝකේ ඍණාවුත් එහෙම mu විතරයි ඍණ එන්නේ. variance එක ධර්ම තමයි. ඒක පොයින්ට් එක. මේක පාස් පේපර් එකේ ගාන නිකන් පොඩි එකකට. එතකොට ඉතින් මේක දැනගෙන ඉන්න ඕනේ. මේක ආඩ මේ වාඩ මොනාරි ප්‍රශ්න තියෙනවා අහන්න. මම මේ ඔක්කොම දැන් සම්පූර්ණ වගේ දාන්න. අපි මේ සාම්පල් මීන් එක කියලා සාම්පල් ඩිස්ට්‍රිබියුෂන් එක කියලා කතා කරන්නේ ඇත්තටම මේ වැඩිම මීන් එක වෙනවා. මීන් එක කියන්නේ මම මේක x කියලා ගත්තොත් එහෙම. මෙයා x බාර. ඔන්න ඔය දෙක තමයි අපි කතා කරන්නේ. සාම්පල් ඩිස්ට්‍රිබියුෂන්. ඒතර මම කීවර මොමන්ට්ස් කියලා එකකින් තමයි මේක කතා කරන්නේ. මේ පටන් ගන්න. එතකොට එහෙනම් මේ දෙන්නටම mu කියලා එකක් ඉන්න ඕනේ variance කියලා තව එකක් ඉන්න. mean එකයි variance එකයි කියලා තියෙනවා. shape එකක් තියෙනවා. population distribution එකේ ඕන ඒ කියන්නේ distribution ගන්න මේක. හරි ඕන distribution එක. එයාගේ shape එක ඕන එකක් වෙන්න ඕනේ. NB නේ. හරිද? Sampling distribution එකේ always one. කියන්නේ m කියන එක නම් ඊට වඩා වැඩි නම් තමයි මේක ගන්න. හරිද? mean එක mu කියලා ගත්තොත් එහෙම. variance එක sigma වර්ගය කියලා ගත්තොත් එහෙම. ඕක sampling distribution එකේදී හැදෙන්නේ මේ x බාටනේ අපි හොයන්නේ. x භාගයේ mean එක මේ mean එකම තමයි. population mean එකම තමයි. මෙයාගේ variance එක sigma වර්ග බෙදීම n කියලා එන්නේ. හරිද? සිද්ධියක් තියෙනවා. මේක තමයි නිකන් අර ඔරිජිනල් මේ ඉක්වේෂන් එක. මේ සාම්පලින් එක. sampling original එකේදී මේක use කරනවා. normally මේක variance ගන්නවා මේක population parameter එක. ඔය sample parameter එකක්. ඒක population parameter එක දීලා නැත්නම් අපි sample parameter එක හොයන්න වෙන්න. ඒක ගන්න ඔය විදියට population එක දීලා තියෙන sample එක. අමන්න මේක තේරුම් නැති වුණා. මේක දැන් කරා කියලා මට හිතෙනවා නේද? මට ෆේවර් එකක් කරලා හරියට. වලට ඔග්ගෝ බලන්න මතක නේද?
cumulative expansion game atau game ඒක ගන්න එක්සෙල් දාන්න. ඒ කියන්නේ මේලා විතර අනුකරණය කියන්නේ ඍණාත්මක ඉඳලා x වෙනවා. ඔයාලගේ ටියුටෝරියල් නෑ ටියුටෝරියල් සෙන්ටර් කෙලින් දෙත්තේ ක්ලාස් කරනකොට කෙලින් වැඩි ගයිස් ඉන්නේ. ඒ කියන්නේ මේ පොඩි පොඩි ප්‍රශ්න අහන්නේ. ටියුටෝරියල් ඔයාලට බලාගෙන ඉන්න මගේ ළඟ නෑ. එන බලාගෙන. ඒ කියන්නේ ටියුටෝරියල් ටියුටෝරියල් එක පළවෙනි ටියුටෝරියල් නෑ ටියුටෝරියල් දෙක අනේ මට දාන්න. ඉන් කියලා අපේ එපා ඔකල මයික් එක වැඩනේ චැට් එකට එකක් දාලා මේඩියෝ එකක් කම්පැනි ඔයාලා තව ආලුත් ඉන්නවා ඔයාලට කමෙන්ට් එකක් chat ආවා නෑ ටියුටෝරියල් එකේ chat එකට දාන්න නෑ ඔයාලා නෑ මම ටියුටෝරියල් එක කියන්න වෙන ප්‍රශ්නේ නෑ අයියේ මේවා දීලා lifetime of the condensers dila diyenne. Yeah, normally distribute කරනවා කියලා දීලා තියෙනවා. lifetime of condensers කියන එක normally distribute කරනවා කියලා දීලා තියෙන්නේ. එයාට mu එකකුයි sigma වර්ගයකුයි තියෙනවා. මේකේ sigma ට දීලා තියෙන වගයක් 225 කියලා. mu දීලා නැහැ. ඒ කියන්නේ මේ computation parameter
ඒ කියන්නේ මුළු ලෝකෙම තියෙන මේ ලයිෆ් ටයිම් ඔෆ් කන්ඩෙන්සර්ස් නගිය සිග්මා ඩේටා නගිය තමයි මේ තියෙන්නේ. හරිද? ඒක කොම්බිනේෂන් පැරාමීටර්ස්. ඒකේ සාම්පල් එකක් ගන්නවා. සයිස් එක 30ක් වෙනවා. ඒකේ සාම්පල් එකේ දැන් ඩේටා ටිකක් තියෙන්නේ. ඕකෙන් එනවා මීන් එක සාම්පල් මීන් එක x බාර් දීලා දෙනවා. 140.45යි. අපි අහනවා confidence interval එක. confidence interval for mu සමාන 99ක් වෙනවා. හරි. ඔය ඉඳදී තේරෙන්නේ නැතිවදී බලමු. එන්නේ මේක නෙමෙයි confidence interval එක 99ක්. mu හොයන්න කියන්නේ. ඒ කියන්නේ mu එක value set එකක් හොයන්න. දැන් අපිට දැන් sample එක දුන්නාට sample එක tutorial එකේ හදන්න චැනල් එක දාන්න කියලා. මේ මම සෙට් එක දාන්නේ සෙට් එක තියෙනවා මගේ ලින්ක් එක තියෙනවා නේ මේක තේරෙන්නේ යන්නේ බෑ ලින්ක් එක කොහොමද තියෙනවා ඒ ලින්ක් එක දාන්න ඕනේ ලින්ක් එක කට්ටිය දාන්න 140.7 මේකනේ वो एक 10 साल से आता ये मोटर है මෙතනින් තමයි දැන් පටන් ගන්න ඔයාලා ගණන් වල දැන් තේරෙන්නේ නැති ඔක්කොම පොඩ්ඩක් තේරෙයි ටිකක්. දැන් අහන්නේ දැන් confidence interval එක 99% තියෙන. ඒකට දෙන්න පුළුවන් confidence interval එක තමයි අහන්නේ. එහෙමයි ගන්නේ. අපෙන් අහන්නේ 99% confidence interval කොහොමද? මේක තමයි අපි හොයන්නේ. දැන් මොකද්ද මේ කියන්නේ? දැන් මේ අහන්නේ අපි කරන්නේ මේකෙදි සීරල් පොතදී අනේ කතන්න පුළුවන් ගානක් මේක දැනගන්න බැහැ. අපි ගමු ඉතින් 99ක් වෙන්න. ඕන එකක් ගන්න ඕකේ අනියර ගන්න ඕන මම දැන් දෙන්න. අනුභාගය තමයි වලට 95 ගන්න ඕනේ. ඔය ගාන්ඩි ඔක්කොම මේ පේපර් වල ඉන්න දින්න අර ටියුටෝරියල් ගානම තමයි. මම හදලා බලනවා. ඔපන් ගාන. දැන් මේකේ අදහස තමයි මේ අපේ confidence interval කියන්නේ දැන් අපිට sample එකක් ගත්තොත් එහෙම අපි දැන් මෙහෙම population parameters ගන්න නැත්නම් එහෙම අපිට sample එකක් ඇසුරෙන් population parameter එකට අගයක් ගන්න පුළුවන්ද අපිට? sample එකක් ඇසුරෙන් population parameter එකට අගයක් ගන්න පුළුවන්ද? x bar ගන්නවා x bar කියන්නේ sample parameter එක. mu කියන්නේ population කියන්නේ අර
ලෝකෙම තියෙන හැම ලයිෆ් ටයිම් එකක් වරන් ඒකේ මියු වෙන්නේ. ඒක හොයාගන්න බෑනේ අපිට. අපි ඒ හින්දා කරන්නේ ප්‍රොපිඩියස් සාම්පල් පැරාමීටර්ස් ඇසුරේ ඒකට රේන්ජ් ඒක දෙන්න පුළුවන්. ඒක තමයි මේක. එතකොට අපි මේක ගන්නවා දැන් අපි මෙයාගේ ඩිස්ට්‍රිබියුෂන් එක ඇඳුත් එහෙම මම අදින්නේ x භාගය x භාගයේ ඩිස්ට්‍රිබියුෂන් එක අදින්නේ මෙතනනේ mu ඉන්නේ මෙතනනේ ඉන්නේ දැන් මෙයාට තමයි අපි ඔය කොන්ෆිඩන්ට් ඉන්ටර්වල් එක දෙන්නේ ඒ කියන්නේ සීඩ මේකෙන් කම්පියුටර් ලෙවල් එක දෙපැත්තට 0.5 සම්පූර්ණ එකයි නෑ දැන් මෙහෙමයි මේ x භාග කියන රේඛාවේ mu ඉන්නේ නැද අපි එතනගේ දන්නේ අපි බලනවා 99ක් වෙන්න මෙයාට මොකක් හරි ඉන්ටර්වල් එකක් ඒතර මේ රේන්ජ් එක ඇතුලේ මෙයා ඉන්නවා කියලා අපිට කියන්නේ ඒ කියන්නේ x භාගය මෙතනගේ අතර මේ mu ඉන්නවා පැහැදිලිද මෙයා තමයි පොපියුලේෂන් මීන් එකේ ඇත්තම ආවේ මේ දෙන්න කවුද අපි දන්න අපි තාම හරියට දන්නේ නැහැ අපිට ඒගොල්ලෝ හොයාගන්න පුළුවන් නිකන් වැලියුස් දෙක. එතකොට ඇත්තමගේ ඉන්නේ ඒ වැලියුස් දෙක අතර left එකයි right එකයි අතර. අන්න ඒක හොයන එක තමයි කරන්නේ. 99 කොන්ෆිඩන්ට් ඉන්ටර්වල් එක කියන්නේ මෙන්න මේකේ වර්ගඵල. probability එක බැලුවොත් එන එයා 99 වෙයි කියන්නේ. හරිද? එතකොට මෙතනගේ කීයද? 0.1යි නේද? මම කියන්නේ මේ 0.5යි නේද? 0.5යි සෙට් පර්සන්ටේජ් නැත්තම් ගත්තොත් එහෙම 0.5ක් ගන්න මෙතන 0.5ක් හරිද දැන් අපිට හොයන්න ඕනේ මොකද මේ R එකයි L එකයි අපි ඔක් කරනවා කන්වර්ට් කරනවා Z එකට මේක කින්න හොන්න බෑ මේ අර 0.2 හරි අපි මෙයා කන්වර්ට් කරනවා Z එකට Z එකේ කොහොමද වෙන්නේ මෙයා කන්වර්ට් කරන්න කොහොමද Z සමානයි වෙන්නේ බෙදීම සිග්මා දැන් තියෙන්නේ අපි x භාගී Z එකේ කන්වර්ට් කරනවා අපි මෙයා x භාග වෙනවා එයාගේ අපි ලිව්වා සාම්පින් එකේදී mu තමයි සිග්මා කියන කෙනා සිග්මා බෙදීමෙන් මේක මොනවද මතකද අර වගුවක් ගෙහුවා දැන් මේක තමයි ගන්නද සාම්පල් මීන් එකේදී කන්වර්ට් කරන්න ගන්නේ හරිද පැහැදිලිද ඒක පැහැදිලි දැන් අපි කන්වර්ට් කරන්නේ මෙන්න මේ සමීකරණය දාලානේ හරිද දැන් ඒ උනට අපි ඒ ගන්නේ data එකක් දැන් ගන්න මේ ළමීට සෙනස්නවා නේද එතකොට මෙයාගේ x භාග කියන්නේ මෙයා පැරාමීටර් එක කියන්නේ ඉන්ඩිවිජුවලි
මේ x ගත්තොත් එහෙනම් එයාට ඉන්නෝනේ සිග්මා. දැන් අපි මෙයාගේ සිග්මා ගත්තොත් එහෙනම් මෙයාට සිග්මා කෙනෙක් ඉන්නවා. මෙයාට සිග්මා x භාගය. එයා තමයි මේ within x අවයක්. within x bar. x දෙනවනේ මොන්නේ සිග්මා වර්ගය කියලා. එයාට කියනවා කියලා. එයාගේ නියම x bar කියන්නේ නියම තමයි. මේ නියම තමයි. සිග්මා x bar කියන්නේ එයාගේ සිග්මා වර්ගය විදිහට. ඉතින් මෙයාට දාන්න ඕන මොනවද? මෙයාට දාන්න ඕනේ x bar එන mu x bar. එයාගේ කරන්නේ සිග්මා x bar. බැරිද? ඒ බැරිද? කියන්නේ මේකට කන්වර්ට් කරලා දෙන්න. ඔබ වෙනම. කියන්නේ මේක දෙනම මේ සමීකරණ දැන් හරි. ආදේශ කරasi දැන් අපි x බාරට ගන්නවා. ඒකට x බාර දින x භාගෙ mu දෙන්න x භාගෙ සිග්මා. දැන් අපි දන්නේ x ගේ mu x සිග්මා. දැන් එතකොට එයා වෙනුවට එහෙනම් අපිට දාන්න පුළුවන් mu. ඔව්. එයා වෙනුවට දාන්න පුළුවන්. සිග්මා වෙනීම ඉංග්‍රීසි. හරි. මේ සිග්මා x භාග කියන්නේ සිග්මා වෙනීම ඉන්න විදි. ඒක හරිනේ. ඒක වල බැහැ. මොකද සාහිත්‍ය කියන එක දෙනවා නෑ. ඒක ලියන්නේ නෑ මුලින්ම ඩිස්ට්‍රිබියුටර් මොකද? ගන්න. අපි වනේ මීටරයකට කන්ෆිඩන්ට් කියලා දැන්. එතකොට අපි මීටරයට තමයි යන්නේ. අපි එන්න මීන් එක තමයි ගන්නේ. ඒ කියන්නේ මීන් එකේ කැල්කියුලේෂන් එක තමයි කරන්නේ. අපි 2 මීන් එකට කියන්නේ කන්ෆිඩන්ට් ඉන්ටර්වල් එක. Hey, bro. Terus මේ විදිහට අපිට මේ කරන්න ඕනේ. ඒක යන්න පුළුවන් ක්‍රමය තමයි x bar වලින් කැල්කියුලේෂන් කරන්න. ඒක තමයි. නැටි ප්‍රශ්න. තව ටිකක් කරලා. අවුල මෙයා දැන් z වලට කන්වර්ට් කරනවා. ඒක අවුල නැහැ. ඒක කන්වර්ට් කරලා කොහොමද අපිට දෙන්නේ මිනිට ඊ වේරියන්ස් එකටයි කන්ෆිඩන්ස් ඉන්ටර්වල් හොයන්න තියෙන්නේ. ඒකට අපි යන්නේ US වලින් තමයි මේ x bars වලින් තමයි. දැන් මේකට කන්වර්ට් කරන්න ඕනේ. මෙතන මිනිහ වෙනවා.
හරි මෙයා කියන 99 කිලෝ කියන මෙයාට 99 තමයි කවුලක් නෑ එතකොට ඉසෙට් දෙකේ වෙලා මෙයා කියන්නේ හිරුවා නම් වැඩේ ගොඩනේ හරි එතකොට මෙතන 99ක් තියෙනවා නම් මෙතන තියෙන කීයද බිඳුවයි බිඳුවයි පහන්නේ හරිද මෙතන කීයද බිඳුවයි 99 එතකොට මෙතන කීයද ඉසෙට් එකේ වෙන මෙතන ඉඳන් මෙතනට තියෙන සෙට් එකේ ඉන්න එක නේද මේ ඉන්නේ ටේබල් එකේ වැලියු එක එන්නේ ඒක අතුත් එහෙම මෙන්න මිනිත් එකේ සම්පූර්ණ වර්ගඵලය එන්නේ ටේබල් එකේ වැලියු මෙතන ඉසේ අගේ ඉන්නේ ඉතින් නොකිය එතකොට එන්න සම්පූර්ණයෙන් මෙන්න මේ වර්ගඵලය තියෙනවා බිඳුවයි දශම 995 මේ 95 ටේබල් එකකින් අපිට හොයාගන්න පුළුවන් ලෝකයේ වගේ ठीक है इस අපිට ඕනේ probability එක 0.995 වෙන ඉසෙට් වල හරිද එතකොට මේ ටේබල් එකේ මේ දීලා තියෙනවා කියන්නේ probability එක කියන්නේ ඒකෙන් බලන්න ඕනේ මේ 0.995ක් කොහෙද තියෙන්නේ ඔයාලට ඒක තේරෙනවද ඔයාලට මෙතන තියෙනවා 0.994 0.995 කියලා දෙකක් තියෙනවා එකක් තියෙනවනේ ඔය දෙකේ මොනවද කරලා උනේ කියන්නේ ඒකේ අගින් ඒකේ අගින් මෙන්න මෙතන ඇහෙන්නද කියවන්නද නැහැ මෙතන මේක කනෙක්ට් වෙලා තියෙන්නේ 2.5ට අය 7ට 2.5යි 7යි ගන්න. ඉන්දට 9යි 9යි 7යි 9යි. ඉන්දසම 9 4 ඉන්දසම 9 5ට වඩා එකක් අඩුයි. 5යි 1 කියන්නේ එකක්. ඒ දෙක අතරමැද ගන්න පුළුවන් මේක දෙකෙන්ද. 2.5යි 7 ධන 2.5යි 8 දෙනියු දෙක. එතකොට 2.5යි 7 5. හරිද? හරිද? මේ අයනවා. ආය යන්න. දැන් ඒක වලයි. පැහැදිලිද? හරි. මෙතන තියෙන මොකද බිඳුව මෙතන තියෙනවා. එහෙනම් මෙතන ආගේ. ඕකේ නේ එතන දෙස 5යි 7යි 5. පැහැදිලිද? හරි. දැන් හරිද? එහෙනම් ඕක හරිය. එතකොට කන්ෆිඩන්ට් ඉන්ටර්වල් එක 99ක් වෙනවා. ඉසෙට් කියන කෙනා ඔන්න ඔය අගයන් දෙක අතර හිටියොත් නේද? වෙන 2.5යි 7යි 5යි. ධන 2.5යි 7යි 5යි. හරිද? ඉසෙට් කියන්නේ මොකද්ද?
x බාරින mu බෙදීම සිග්මා බෙදීම n ගේ වර්ගමූලය 2.575 ඍණ 2.575 මෙහෙම දිනවා මේක සුළු කරන්න පුළුවන් අපිට x බාර් නෙවෙයි දැන් අපිට උක්ත කරන්න ඕනේ mu නේද උක්ත කරන්න ඕනේ අපි mu ටනේ හොයන්නේ mu උක්ත කරනවා ඕක දැන් මේක ඍණෙන් ගුණ කරා v අගයන් දෙන්නේ ලිමිට් එකෙන් හරිද අපි mu නේ උක්ත කරනවා අපි mu ට තමයි හොයන්නේ හරිද confidence interval for mu අපි ඇත්තටම confidence interval එක හොයන්නේ mu ට හරිය සිග්මා වර්ගයට හරිය තමයි හරිද හරිනේ මෙතන ඉක්වේෂන් එක ලියන්න. මෙතන x බාර් නෙමෙයි. කොපිලේෂන් කරන්න. එතකොට mu මේ හෙව්වද ඔයාලා බලන්න. mu ට එන්නේ x බාර් මේ මම වම් පැත්තක ලියන්නේ x බාර් ධන 2.575 ගුණ කිරීම සිග්මාගේ සිග්මා බෙදීම n ගේ වර්ගමූලය නේද? හරිද? මේක මම ඍණයෙන් ගුණ කරා. ඊට පස්සේ ඒත් එන්නේ ලිමිට් එක මේකමයි. මේක මේකෙන් ගුණ කරලා මේක මේ පැත්තට දාන්න. දැන් මේක ඍණයෙන් ගුණ කරාම පුළුවන් නේද? ඕක mu බෙදීම x බාර් බෙදීම සිග්මා බෙදීම n ගේ වර්ගමූලය ගන්නවා. එතකොට 2.575ම තමයි දෙන්නේ. ඕක මේකෙන් වැඩි කරා. එතකොට එන්නේ mu උඩේව සමානයි 1.575 ගුණ කරනවා සිග්මා බෙදීම n ගේ වර්ගමූලය නේද? ඊට පස්සේ මේක මෙහාට දාමු. x බාර් දානවා. පැහැදිලිද? හරිද? දැන් ඒක කොහොමද අරගෙන පන්ත මාත් මේක ලකුණු දෙකද? මේක මම ඍණයෙන් ගුණ කරා. ඔක්කොම ඍණයෙන් ගුණ කරද්දී අසමානතාවය මාරු වෙනවනේ. එතකොට මේ හැම එකක්ම ඍණයෙන් ගුණ කරා. ඒක නේද? මේක ඍණයෙන් ගුණ කරා 2.575. ඒක මේ පැත්තට යනවා. අසමානතාව මාරු වෙනවා. එතන මේක මාරු වෙලා මේක ඍණයෙන් ගුණ කරා නේද? හරි. ඔව්නේ. ඒක හරි. එතකොට මේ පැත්තට මොකක්ද වෙන්නේ? මේක මේ පැත්තට මෙතන ඍණ කියලා නේද? එහෙනම් මට ලියන්න පුළුවන් මෙතන. මම මේ පැත්තට ඉන්නේ මම මේක ලියනවා මේ ඉන්නේ. මට අර ලීසියට ලියා ගන්න ඕනේ. මේ x බාර් දාන්න 2.5 හරිද? ඒක ඔක උඹට පැහැදිලිද? මේ ලියාගත්තා හරි මට මොකද අර මට නම් අමතක දෙයක් දන්නේ නැහැ. ඒක ඉක්වේෂන් එක ලියව නිදිවල යනවා. ඒක පැහැදිලිද? ඔයාලට පැහැදිලිද? මලීට පැහැදිලිද? පැහැදිලිද? හරිනේ මම මේ කියේ එතකොට
මම සුළු කරේ දැන් මෙන්න මෙයාට තමයි අපි කියන්නේ ඔය Z ඇල්ෆා බෙදීම 2 කියලා අපි ගන්නෙ මෙන්න මෙයාට නාගේ එයාට අපි කියන්නේ ක්‍රිටිකල් වැලියු එක මම මේව ලියන්නේ නැතුව ක්‍රිටිකල් කියලා ලියන්නම් හරි එතකොට හැම වෙලේම ඔය මියුටේන කොන්ෆිඩන්ස් ඉන්ටර්වල් එක මේක සුළු කරගෙන ඉන්න ඕනේ නැහැ කෙලින්ම ගන්න පුළුවන් x බාර් ධන හෝරන ක්‍රිටිකල් වැලියු එක ගුණ කිරීම සිග්මා බෙදීම n ගේ වර්ගමූලය එක මේක තමයි කොන්ෆිඩන්ස් ඉන්ටර්වල් එකේ සමීකරණය හරිද හරි ඔක සුළු කරලා බලන්න ඕනේ කරමු x බාර් කියන්නේ කවුද 1407.5 ගාන 1407.5යි ධන හෝරන 2.575 මේ 5 7 හරි 5 8 හරි අතර අවුල නැහැ ඒක වෙනසක් වෙන්නේ නැහැ ඉතින් රිපෝට් එකේ හිතන්න ඕනේ ඒක හිතේ වෙලා යන්න ඕනේ පොඩි පොඩි දේවල් නෝ සිග්මා අපිට කීයක් තිබුණද කියලා STC ගානේ ඉහනේ තිබුණේ සාම්ප සයිස් එක ඕක අගේ බලන්න ඇවිල්ලා තියෙනවා x බාර් කියන එක mu කියන කෙනා ඉන්නේ 1301.7.2 1510 මේක සාමාන්‍ය කොටු වරහන එකෙන් අපි දාන්නේ ඒ කියන්නේ මෙතනදී සුළු කරගෙන ආවට සුළු වරහන වලින් හරි ඔකට සුළු කරගෙන ආවා කොටු වරහන දාන්න ඒක අවුලක් නැහැ ආයේ දන්නු පාර්ශ්ව කරන සාධාරණ කතාවයි සාමාන්‍ය මම හොයලා මේ කියන්නේ ඔය අසමානතාවය තිබ්බේ නැත්නම් අපි කොන්ෆිඩන්ස් ඉන්ටර්වල් එකට කොටු වරහන දාන්න කියලා කියන්නේ එතකොට මේ කියන්නේ අපි හෙව්වේ 99ක් කොන්ෆිඩන්ස් මේක තමයි ඒක අපිට 99ක් විශ්වාසයි මේ මුළු ඇත්තම ඉන්නේ කොම්පිටිෂන් එකේ ඇත්තම ඉන්නේ මේ දෙන්න අතර හරි අපිට ඇත්තම අගයක් දෙන්න බෑනේ අපි ඇත්තම අගයක් ගන්නවා ඒ කියන්නේ මේ සමාන 1400 කියලා හිතමු ඒක වෙනවද නැද්ද කියලා පරීක්ෂා කරනවා ඒක ඇත්තට එහෙම ඇත්තගේ කොන්ෆිඩන්ස් ඉන්ටර්වල් එකෙන් ගන්න බෑ නේද කියන්නේ අපිට හරි මේක කරා ඒක වල උපාදාන මොනවාද රන්ටගේ අපිට මෙහෙම වල ගන්නද අපිට ඒ උනාට net එකක් දෙන්න පුළුවන් safety net එකක් වගේ මේ දෙන්න අතර ඉන්නේ අපිට 99ක් විශ්වාස කොන්ෆිඩන්ස් එකක් හරි මියු කියන එක 1400 කියලා හිතුවා හිතලා බලමු අපි අහනවා මියු කියන එක 1400 අනේ ඒක මියු අතරම 1400යිද නැද්ද කියලා ටෙස්ට් කරන එක තමයි හයිපොතෙසිස් ටෙස්ට් කරන්නේ හරි ඒක මේකට ඒකෙන් ස්ට්‍රෝං එක ටෙස්ට් කරලා ඒකෙන් කෙලින්ම අපිට අගයක් දෙන්නේ හරි හරි එතන ඉවරයි මේ සාම්පල් ඩිස්ක්‍රිප්ෂන් ආන ටීවී වෙනවා ඒ කියන්නේ දැන් මෙන්න මොකක්ද ඉන්නේ कोई माता लड़ने ठीक हो जाए एक करूँगा ठीक है यार के बैठो ठीक है एक और ये लिखना हम ठीक है एक बार ठीक है मतलब ट्रांसफॉर्मेशन करता है ये बात है ताकत से අපිට ඒක මොකක්ද අන්න ඒක ස්පීඩ් එක්ස්ප්‍රෙෂන් එක කන්ටිනියස් ස්පීඩ් එක ඒක දාන අන්තනානදී පයින්නේ තවත් කරලා පයින්නේ එක තවද ඒක නෙන්නේ මම බයිනෝමියල් එක පොඩක් ඉස්සරගෙන ආ වෙන්නේ මොනවද මට බොඩි වෙනින් පරියි මේකද නෑ ඉන්දෝයි කියලා ගත්තේ ඔය කොම්පිටිෂන් ඉන්නේ තමයි
අර ආදේශයෙන් පොපියුලේෂන් මීන් එක Z ඩෙසිමල් ලියොත්දි බිඳුවක් එනවා. හරි. මෙතන වෙනම පැහැදිලි නේද? ඊළඟට ඔය ගත්ත අපි n සමානයි 30ට. n සමානයි 30ට ඔය ගත්තේ. එයා වැඩි 30ට වඩා. හරිද? ඔය සයිස් එක අඩු වුණොත් එහෙම. සයිස් එක අඩු වෙලා මෙයා x කියන කෙනා normally distribute වෙනවා කියලා දුන්නොත් එහෙම ඔය z values තරම් හරියන්නේ නැහැ. මේ z values මේකට හරියන්නේ නැහැ. ඒකට හරියනවා. ඒකට හරියනවා. මේකට z කියන values ටික හරියන්නේ නැහැ. දැන් ඔය අතර වෙලා තියෙන මොකද chemistry කරන කෙනෙක් මේ test එකක් කරලා ඒක ටික sample size එක 5ක් වගේ තමයි ගන්න වෙලා තිබුණේ. එයා normally distribute වෙන එකක් කරන් තියෙන්නේ. ඒ වුණාට අර z table එකෙන් ගන්න අගයන් වලින් එන්නේ වැරදි ප්‍රතිඵල. ඒ හින්දා එයා හදලා තියෙන එකක් තමයි අපි දැන් කතා කරන්න යන. sample size එක 30ට වඩා අඩු normal distribute එකට ගන්න table එක t distribution කියන. student t distribution. student කියලා දාලා තියෙන නිකන් ඔය නමක් විදිහට දාලා තියෙනවා. t distribution. එතකොට අර වගේ තමයි table වල ගන්න හිමුමයි ඒක අලුත් තරගිට එකක් තියෙනවා DP of freedom දෙක. ඒක හැදී මෙටාවිස් එක. මේක ගන්න අපි f සමානයි n-1 කියන ඉක්වේෂන්. එතකොට අපිට t distribution එකෙන් මේක හදන්න ඕනේ. t distribution එක හදන්නේ දැන් මොකටද? sample size එක 0ට වැඩි වෙනවා. හරි. ඒක අපි t distribution එක හොයන්න ඕනේ. t distribution එකේ නම් අපිට අලුත් තරම් හයක් තියෙනවා. DP feeder කියලා. එයා හොයාගන්න. එයා හොයාගන්න මෙතාවේ තියෙන්නේ. එතකොට මෙයා හොයන්නත් ඕනේ. ඊට පස්සේ ඊනාසෙන් තමයි අපිට critical value එක හොයන්නේ. ටේබල් එක අරගෙන ඉන්න තමයි අලුතෙන් ඇඩ්ඩෙන්නේ DP feeder. හරි. අයි හදන්නේ නෑ. අපි ටේබල් එකේ ගානක් දෙක බලන්න. යෝගියව ටේබල් එක බලන එක පොඩ්ඩක් පිටියක් වෙනස් වෙන විතරයි වෙන්නේ. අපි කරන්නේ අපි අර ආදේශය වෙනස් කරන එක. ආදේශය අම්මට කියන්නේ කියන්නේ ඉසෙට් එකට ගත්ත අපි x සමානයි x බාරින මුල් බෙදීම සිග්මා බෙදීම n වර්ගමූලය. ඒක වෙනස් වෙන්නේ ඒවනවා. t n වෙන දෙක n වෙන එක සමානයි x බාරින මුල් බෙදීම සිග්මා බෙදීම n වර්ග. හරිද? ඒතර මේ දෙකේම සිග්මා කියන එක යනවා දුන්නේ නැත්තම් sample එක දාන්න වෙනවා. sample එක දාන්න වෙනවා කියන්නේ x බාරින් මෙන්න බෙදීම s බෙදීම n ගේ වර්ගමූලය කියන සූත්‍රය තමයි දාන්නේ. s කියන්නේ කවුද? sample variance, sample standard deviation. බාර වැඩි. තේරුණා නේද? තේරුණා? අවුල නැහැ. variance එක වර්ගමූලය. sample variance එකේ වර්ගමූලය. ඒ කියන්නේ සිග්මා දුන්නේ නැත්තම් නේ. සිග්මා දෙනවා නම් සිග්මා දාන්න. හරි. එතකොට අපිට ගණන් දෙන්න ඉවනේ x කියන කෙනා normal distribute වෙනවා නම් y කියන කෙනා normal distribute වෙනවා නම් ඒ දෙන්නා එකතුව normal distribute වෙනවා කියලා. එතකොට දැන් අපිට හිතන්න පුළුවන් මොකක් හරි පටියක් තියෙනවා x දුරක් තියෙනවා. තව පටියක් තියෙනවා y දුරක් තියෙනවා. ඒ දෙන්නා එකතුව x යන y එයාත් normal distribute වෙනවා කියලා මොකක් හරි ගණනක් දෙන්න පුළුවන්. එතකොට අර mu කියන කෙනා එහෙම හොයන්න පුළුවන්. mu කියන්නේ එකතුව variance එක කියන්නේ variance එක එකතුව.
ഡിഗ്രി ഓഫ് ഫ്രീഡം කන්නත්නවා එතකොට ඒක ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් එක හොයන්නේ දැන් එක සාම්පල් එකක n1 නම් එයාගේ ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් එක n1 1 ඒකට එකතු කරන අනිත් එක්කෙනාගේ ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් හරි එහෙනම් ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් දෙකත් එකතු වෙනවා කියන දන්නේ මේ ගණන් කවස් බලමු ගණන් කියනවා නේද බලන්න නැතුව ඉඳලා බලන්න ගානට යන්නේ මේක මෙතන ඉතින් अरे तो डिमांड
හරි ගත්තා. අර කෙස්ටිගේ පනවල ලින්ක් එකක් දාලා දිනකොට බලන්න. මචං කවීෂ වීඩියෝ කොල් ටික සවුන්ඩ් ක්වොලිටි එක යවුල නැත්තම් දාපන්කෝ chat එකට මැසේජ් එක. අපිට තියෙනවා ටෙස්ටිං for means කියලා සෙට් එකක් තියෙනවා. හරි. ඉතින් අර මම අන්තිමට කන්ෆිඩන්ට් ඉන්ටර්වල් දීලා ප්‍රශ්න එක view කියන්නේ 1400 වෙන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ තමයි view. ඊට පස්සේ ටෙස්ටිං for proportions කියලා. proportions කියන්නේ අර view තමයිනේ. පොඩ්ඩක් අර මේ view තමයි කියන්නේ බෑනේ. view නෙවෙයි. view ගන්න කියලා තමයි ගන්නෙ. proportions කියන්නේ නිකන් අර අපිට දෙන්නේ එතකොට ඔයාලට ඇවරේජ් එකක් තියෙනවා ලයිෆ් ටයිම් එකට 500 1400 ක ඇවරේජ් එකක් තියෙනවා කියලා එකක්. එහෙම නැත්නම් මේක දෙන්නේ ඔයාලට මේ 500 මොකක් හරි බැටරි සෙට් එකක් දුන්නොත් එහෙම ටක් ඩිෆෙක්ට් වෙන්න මොකක් හරි දෝෂයක් තියෙන්න 500 දිය එහෙම නෑ එහෙම 99 වෙදී 500ක සම්භාවිතාවක් තියෙනවා වගේ එහෙම එකක් තමයි දෙන්නේ. ඒ කියන්නේ ඇවරේජ් ඩිෆෙක්ට් වෙන්න පුළුවන් සම්භාවිතාවක් දෙනවා කියන එක ප්‍රොපෝෂන් එකක් කියන්නේ ඇවරේජ් වැල්යු එක නෙමෙයි ඇවරේජ් ප්‍රොබබිලිටි එක. හරි.
ඒක probability එකක්. ඒක proportions කියලා ගන්න. ඒක දෙන්නේ proportions. ඒක දෙන්නේ percentage එක කියලා දෙන්නේ. ඒක සම්භාවිතවන්නේ. හරිද? ඊළඟට testing for means එක වගේම දැන් confidence interval එක ඕන අපි mean ට ඒ වගේම ගන්න පුළුවන් confidence interval proportion එකට. ඒ වගේම variance එකටත් ගන්න. එතකොට මේකේ අර mu කී සමාන 1400 කියන ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ දැන් hypothesis testing එකත් ඒ වගේ sigma වර්ග සමාන 500 කියලා ඒකට උත්තරය හොයන්න. හරිද? ඊළඟට අන්තිම එක categorical data set කියලා මම ගන්න. data test කියලා අලුත් ටෙස්ට් තුනක් ඉගෙන ගන්න තියෙනවා. එතකොට hypothesis testing ඔතනින් ඉවරයි ඔය ටික ඉගෙන ගන්න කියන ආවේ. හොඳයි. හොඳයි කියන්නේ හැමකට මොන මේ ආයෙත් ඕනනම් අර ඉතින් අර ගණන් හදන්න ඕන මම දැන් කරන්න ටික මදි වුණොත් එහෙම අර මුට්ටිය බලන්න පස්වෙනි දවසේ මුට්ටියේ ඒක කරන්නේ ඒ තමයි කරපු බියු නෑ ඒක කොහොමද නෑ ගොඩක් හතරක් තියෙනවා කියන්නේ මෙහෙම හතරවෙනි කොටසේ තියෙන්නේ ඔක්කොම සමරියක් කරලා ඒක බලන්න ඒක විනාඩි 40ක් විතර ඔතනදී D5 එකේ පාර්ට් 4 විනාඩි 40යි ඔක්කොම සමරියක් කරලා ඒක බලුවම කියන්නේ ඉන්න බං. ඒකට ඉක්වේෂන් මතක හිටිනවා නම් ඉක්වේෂන් හිතනවත් තියෙනවා. ඉක්වේෂන් 72ක් තියෙනවා. 72 එතකොට මේ සේරම දැන් ටෙස්ටිං for means කියන එක අපිට ගොඩාක් ප්‍රයෝජනවත්. confidence interval එක දුන්නේ. මම කිව්වා සාම්පල් දෙකක් තිබුණත් එහෙම ඒ දෙන්නගේ එකතු වලට confidence interval එකක් ගන්න. ඒකට සාම්පල් එකක් calculate කරනවා. හරි. මේක එතකොට ඒකේ mu1 mu2 කියලා දෙන්නෙක් ඉන්නවනේ. නේද? සාම්පල් දෙකක් ගත්තොත් එහෙනම් ඒ දෙන්න දෙන්නට වඩා වැඩිද අඩුද කියලා කම්පෙයාර් කරන්න. ඒ දෙන්න සමානද කියලා ටෙස්ට් කරන්න. ඒක hypothesis testing එකක්. එතකොට mean test එක සාම්පල් එකකට පුළුවන්. 2 සාම්පල් වල පුළුවන්. එහෙනම් 2 සාම්පල් එකකට පුළුවන්. හරි ප්‍රොපෝෂන් එකක් එහෙමයි variance එකක් එහෙමයි හරි දැන් මේ සාම්පල් දෙකක් කියන පැත්තේ මම සාම්පල් දෙකක් ලිමිට් කරේ අපිට දැන් ගන්න මොනවද මේ ස්ටැටිස්ටික් කියන්නේ ඔන්න මම සෙට් එක ගත්තා සෙට් සමානයි x bar ඉන mu බෙදීම sigma බෙදීම ඉන්ගේ වර්ගමූලය කියලා මෙන්න මේකට අපි කියන්නේ ටෙස්ට් ස්ටැටිස්ටික් එක ඒ කියන්නේ කැල්කියුලේටර් සෙට් එකක්. හරි මේ සෙට් එක අපිට කැල්කියුලේට් කරන්න පුළුවන්. අර ක්‍රිටිකල් ලිමිට් කියලා ගත්තේ ටේබල් එකේ. එතකොට අපි දන්න ටෙස්ට් ස්ටැටිස්ටික් සෙට් එක හරි P එක හරි තමයි දැන් ගන්න. හරිද? මේ දෙක ඇස්ටිමේට් හොයන්න පුළුවන් සාම්පල් දෙකක කම්පැරිසන් එකක් වගේ එකක් කියන්නේ සාම්පල් දෙකක view දෙකක් ඉන්නවා. ඒ දෙන්න සමානද වෙනස්ද කියලා හොයන්න විතරයි පුළුවන් අපි ගන්න ටෙස්ට් ස්ටැටිස්ටික් වල. පස්සේ ඉගෙන ගන්නවා ඇනුවා ටෙස්ට් එහෙම කියලා සාම්පල් ඕන ගන්න හොයන්න. ඒවා මේවට වඩා එන ක්වොලිටි ඒවා. හරිද? දැන්ට තාම මෙතන ඉන්නේ මේක. එතකොට වන් සාම්පල් එකේ ඔය මේකම වෙනස් වෙන ටෙස්ට් ස්ටැටිස්ටික් කියන එක හොයන එක තමයි. දැන් සාම්පල් සයිස් එක ගන්න මම කියවනේ ටෙස්ට් ස්ටැටිස්ටික් එක Z වෙන්න පුළුවන් T වෙන්න පුළුවන් කියන. අය එහෙනම් මේක Z ටෙස්ට් එකයි T ටෙස්ට් එකයි කියලා වෙනවද? හරි. ඒකත් එහෙම.
ටෙස්ට් එකයි ටෙස්ට් එක කියලා දෙක වෙනම. හරි. ඒක පැහැදිලිද? දැනට මේ අයිඩියා එකක් තියෙනවනේ. එතකොට මේක ගත්තාම මොකද? කොහොමද ඒක? හරි දෙකිනේ. අරගෙන Setelah barangnya bang wilayah itu mungkin ini yoga tiga kelas itu bagaimana pasti di sampai kali karena video pasti yang ini sini ini itu kan bagi ini adalah solusi itu data orang ini mungkin download lagi untuk data orang bicara sudah ada kita jadi data itu